මේ ලෙසන් එකේදී මම කියන්න අදහස් කරා කොහොමද බුලට් පොයින්ට් ටික ඇඩ්ජස්ට් කරගන්නේ. මම අර ඩොකියුමන්ට් එක මම හදාගත්ත විදිහට මම මෙතන එඩිට් කරලා තියෙනවා. කොහොමද මේ බුලට් පොයින්ට්ස් අපි කස්ටමයිස් කරන්නේ, කොහොමද මේව හැදිලා තියෙන්නේ, ඒ සම්බන්ධව මම කතා කරන්න කැමතියි. අපි ඉස්සෙල්ලා මේ විදිහට බුලට් පොයින්ට් දාගත්තා. අපි ආපහු මේක සිලෙක්ට් කරගෙන මේ විදිහට මෙතන තියෙන පොඩි ඇරෝ කී එකක් මෙතෙන්ට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට සම්පූර්ණ සිලෙක්ට් කරපු එකේ බුලට් පොයින්ට් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම වෙන බුලට් පොයින්ට් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම මම කැමති කියන්නේ දැන් මේ මෙන්න මෙතන මම මේක විතරක් සිලෙක්ට් කරලා මට මේකේ බුලට් පොයින්ට් එක අයින් කරගන්න ඕන නම් මෙන්න මෙතෙන් නන් බුලට් පොයින්ට් කියන එක දුන්නාම එතන බුලට් පොයින්ට් එක අයින් වෙලා යනවා. මම හිතනවා මේක හඳ පේන්නේ නැහැ. ඔයා කරලා බලද්දි මේක පේන්නේ. මේ විදිහට අයින් වෙලා යනවා. මම මේ ක්ලික් කරනවා. මේ විදිහට අයින් වෙලා යනවා. නැවතත් මට ඒකට බුලට් පොයින්ට් එක දාගන්න ඕන. ඒකෝට මම මේක ඇඩ් කරගන්නවා මෙහෙම. ආයෙ මට කියලා දෙන්න ඕන මේ විදිහට. මම මේ ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා define new bullets කියලා අයිකන් එකක්. මෙන්න මෙතෙන්ට ක්ලික් කරලා මෙතන අපිට බුලට් විදිහට symbols දාන්න පුළුවන්. මම මෙතන තෝරගන්නවා මේ විදිහට symbols තියනවා දාන්න පුළුවන්. මෙතන මේක සිලෙක්ට් කරගමු. මේ විදිහට මම මෙන්න මේ symbol එක දානවා. මේ විදිහට මේක left වෙන්න ඕන කියලා කියනවා. මේක left වෙන්න ඕන. ඕකේ කරගන්නවා. මේ විදිහට මේ symbol එක දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතන මේ first line indent එකයි මෙන්න මෙතන hanging indent එකයි සහ left indent එක අතර පොඩි පරතරයක් තියෙනවා. ඒ පරතරය තමයි මේ බුලට් එක. මට මේ ටික ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් මෙන්න මේ ටික මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න අවශ්‍ය නම් මේක මෙහාට ඇදලා ගන්න පුළුවන්. ඒ වගේ මේක මේ පැත්තට කරන්න පුළුවන්. මම ආපහු ඒක undo කරනවා. මම හිතන්නේ මේ තියෙන default option එක ගොඩක් ලස්සනයි. ඒ හින්දා ඒ වගේම තමයි මේ වගේ මම මේ කලින් නම්බරින් කරගත්ත ටික. ඒකත් මට මෙන්න මේ නම්බරින් පොඩි arrow එක හරහා තමන් කැමති විදිහට දාගන්න පුළුවන් මේ තියෙන option සහ මෙතන තියෙනවා define new number format එකක්. මෙන්න මෙතනින් මට පුළුවන් තමන්ට කැමති එකක් කමාද දා number list එකක් ඒ කියන්නේ හදාගන්න. තමන්ට කැමති අකුරු රෝම ඉලක්කම් මෙන්න මේ විදිහට roman key ABC කියලා දාගන්න පුළුවන්. ඒ වගේම තමන්ට කැමති ආරෝහණ පිළිවෙලට යන අඳුන ගන්න පුළුවන් දෙයක් මෙතන ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා ගන්න පුළුවන්. මම මෙතනින් දාගන්නවා romans මේ විදිහට. මේ විදිහට මට පෙන්වන්න පුළුවන්. බුලට් සම්බන්ධයෙන් මම හිතනවා ගොඩක් දැනගන්න ඇති කියලා.